ත්‍රිකුණාමල වරාය ලෝකයේ දෙවැනි ගැඹුරුම ස්වාභාවික වරායයි. වරායේ වැදගත්කම තවත් ඉහළ නංවන්නේ 1930 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් චීන වරාය ආශ්‍රිතව ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය නිසායි. මෙහි ඝන මීටර 12500ක ධාරිතාවෙන් යුත් ටැංකි 102ක් පිහිටා තිබුණා. ඉන් දැනට ටැංකි 99ක් භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින අතර එම පරිශ්‍රය ටැංකි 14කින් යුත් පහළ සංකීර්ණ ලෙස සහ 85කින් යුත් ඉහළ සංකීර්ණ ලෙස කොටස් දෙකකින් යුක්තයි. එම ටැංකි 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවක ආණ්ඩුව කටයුතු කළේ ಖನಿಜ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග අත්සන් තමන ලද අවබෝධතා ගිවිසුමක් මගිනුයි. තෙල් ටැංකි සංකීර්ණය 2003 ඉන්දියානු තෙල් සමාගමට බදු දීම සඳහා ලියවිල්ලක් අත්සන් කරනවා. නමුත් ඒ ලියවිල්ල తాවකාලික ලියවිල්ලක්. ඒ ලියවිල්ලේ 1-2 ඡේදෙ තියෙනවා මාස 6ක් ඇතුළත විධිමත් බදු ගිවිසුමකට යා යුතුයි කියලා. නමුත් මේ වෙනකන් ඒ බදු ගිවිසුමට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ IOC සමාගම මේ වෙනකොට චීන වරායේ රැඳී ඉන්නේ නීති විරෝධී ආකාරයට. දැන් තීන්දුව කරලා තියෙන්නේ මේන් ටැංකි 10ක් විතරක් තෙල් සංස්ථාවට දීලා ඉතුරු ටික ඉන්දියාවට දෙන්න. මේක අපි දකින්නේ ඉතාමත්ම බරපතල තත්ත්වයක්. මේ වෙනකන් ආණ්ඩුව තවත් බරපතල කාරණාවක් සිද්ධ කරලා තියෙනවා. මේ වෙනකන් නැව් තෙල් ගබඩා කිරීම සඳහා චීන වරායේ ටැංකි සංකීර්ණයේ අවසර තිබුණේ නැහැ. දැන් ඔවුන් ඒ අවසරය තිබෙනවා කියලා අවශ්‍ය නල පද්ධති ඉදිරි කරමින් පවතිනවා. ඊට පස්සේ දැවි තෙල් ගෙනල්ලා ගබඩා කරන්න හදනවා. මේ සමස්තය තුල සම්පූර්ණම තෙල් සංස්ථාව වැසියාමේ අවදානමකට ලක් වෙනවා. ඒ හින්දා මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතාගෙන ඉන්නවා ඇති මේක එතුමාගේ අම්මගේ අප්පගේ බුදලේ කියලා. මේක රටේ ජනතාවගේ සම්පත්. මේ නැති වෙන්න යන්නේ රටේ අනාගතයේ මරමස්ථානය. ත්‍රිකුණාමලයේ චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියන් තෙල් සමාගමේ පරිහරණයට ලබා දීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් ಖನಿಜ තෙල් වෘත්තීය සමිති එකමුතුව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා. එම නඩුව යලිත් ලබන ජූනි මාස 29 වෙනිදා කැඳවීමට නියමිතයි.